දැන් ඔබ මේ වෙලාවේ ඉන්නේ සිහියෙන්ද? මෙන්න මේ ප්‍රශ්නේ ඔබෙන්ම අහන්න වෙනවා. අපිට ඕන තරම් පේනවා මේ මහමග එනකොට අපේ හාමුදුරනේ වම් පසට සිග්නල් එක දාලා දකුණු පැත්තට හරවනවා. ඒ වගේම අපිට ගෙදරදී හම්බ වෙනවා අපේ හාමුදුරනේ පනාව ඔළුවේ ගහගෙන පනාව හොයනවා. දැන් මේ වගේ මම මේ ප්‍රායෝගික ජීවිතේ අපිට නිරන්තරයෙන් අත්දකින්න ලැබෙන බොහොම සරල සංසිද්ධි කිහිපයක් මේ කිව්වේ. ඉතින් ඔබටත් මේවා මතක් වෙනවා ඇති අපිටත් මේවා වෙලා තියෙනවානේ කියලා. ඉතින් මම ඒකයි මුලින්ම අහුවේ ඔබ මේ මොහොතේ ඉන්නේ සිහියෙන්ද? ඔබට රේඩියෝ එක ඇහෙනවාද නැත්නම් ඔබ රේඩියෝ එක අහනවාද? මේ ප්‍රශ්නේ ඔබේ හදවතින්ම අහන්න. අහලා දැන් අපි සූදානම් මේ කායගත සතිය පිළිබඳව අපේ ජීවිතයට ලං කරගන්න විදිහ පිළිබඳව සාකච්ඡා කරන්න. අපේ ගෞරවනීය විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලිනගල සිරි නිවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතයි ඉතා ගෞරවයෙන් වෙන අපේ හාමුදුරනේ දැන් මේ අන්තර්ජාතික වශයෙන් අපේ හාමුදුරනේ අපේ දහම පිළිබඳව මම හිතන්නේ බෞද්ධයන්ට වඩා බෞද්ධයි කියන අයට වඩා යුරෝපීය ජාතිකයන් විශේෂයෙන්ම මෙහි දහමෙහි උරුමකම දායාද කරගන්නවා. මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරනවා. මේ සිත එකඟ කරගැනීමේ කලාව පිළිබඳව ඔවුන් ප්‍රගුණ කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිත සුවපත් කරගන්න සහ ඒ සියලු සැලසුම් සාර්ථක කරගන්න ඔවුන් මේ උපයෝගී කරගන්නවා. අපි හඳුරුනේ එතනින් අපි ප්‍රවේශ වෙමු මේ සාකච්ඡාවට. තෙරුවන් සරණයි හැම දිනාටම. පූජනීය අපේ ඥානසිරි හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ සම්පත් අනුරුද්ධ මහත්මයා මගෙන් අහන්නේ මේ සතිමත් බව ඒ වගේම කායගත සතිය කෙතෙක් දුරට මේ ලෝකයට වැදගත්ද කියන කාරණාවයි. ඇත්තටම ගත්තාම ඔබතුමා මතක් කළා වගේ මේ ලෝකෙ මිනිස්සු දැන් හුඟක් දෙනේ සිහියෙන් නැහැ කියලායි කියන්න තියෙන්නේ. සතිමත්ව නැහැ. හරීම කලබලකාරී ස්වභාවයක් තිබෙනවා. ඒක ඇති කරලා තියෙන්නේ පවතින ආර්ථික සමාජ රටාවත් එක්ක. මිනිස්සුන්ට දැන් එක වැඩක් කරලා විවේකයක් ගන්න වෙලාවක් නැහැ. තව වැඩක් ඊළඟට කළ යුතුම වෙනවා ජීවිකාව සඳහා. හරිම දුවන කලබලකාරී ස්වභාවයකින් තමයි ලෝකෙ පවතින්නේ. ඉතින් ඒ නිසාම තමයි මුළු ලෝකෙම දැන් අවධානය යොමු කරමින් ඉන්නවා සතිමත් බව සඳහා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. අපේ සෙනසුනත් සතිමත් විවේක සෙනසුන කියලා පටන් ගත්තෙම මේට අවුරුදු 5කට ඉස්සරලා මේක දැනගෙනම තමයි. අපිටත් මේ අනාගතේ පේනවා. තව අවුරුදු 50ක් යනකොට මේවා පිරී ඉතිරි යනවා. ඒක අපිට දැන් පේනවා. මොකද ලෝකයට මිනිස්සුන්ට අවශ්‍යම දෙයක් වෙනවා මේ සතිමත් බව කියන එක. ඒක නැතුව ජීවිත අසාර්ථක වෙනවා. ඒ වගේම ප්‍රශ්න වැඩි වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ එදිනෙදා කරන කටයුතු සියල්ලම අවුල් සහගත වෙනවා. මිනිස්සුන්ට මානසික ආතතිය, ඒ වගේම විවිධාකාරයේ මානසික රෝග බහුල වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ගියොත් දැන් මේ අද තියෙන විදිහට මේ සමාජයේ ගියොත් තව අවුරුදු 20ක් යනකොට කොතනද කියලා හිතන්න. පාරක වාහනයක් කරන් යනකොට එහෙන් දානවා මෙහෙන් දානවා කිසිම නෑ සංසුන්කමක් සංවරකමක් යන්නේ කොහෙද කියලා තේරුමක් නෑ. ඒ වගේම ෆෝන් එක කනේ ගහගෙන වාහනේ පදවනවා. ඉතින් විවිධ ආකාරයෙන් අනතුරු වැඩි වෙලා. ගෙදර දොරත් ඒ වගේනේ වතුර උණු කරන හීටරය ඒ විදිහට ගහලා ඉවර වෙලා වෙන තැනකට ගියොත් එහෙම සමහරට ඒක ගිනි අර ගන්නවා. අයන් එක විශේෂයෙන්ම ඇඳුම් මේ පිරිමදින එක සකස් කරන අයන් එක ගහලා ඇඳුම් උඩම තියලා යනවා වෙන වැඩකට. ලිපේ ආහාර පාන ටික තියලා ඉවර වෙලා එතනින් යනවා වෙන වැඩකට. අන්තිමට උතුරනවා ගිනි ගන්නවා මහ විශාල වශයෙන් ගැටලු ඇති වෙනවා හානිදායක දේවල්. මේ මනස තමයි හදන්න ඕනේ. මේක ලෝකයේ මිනිසුන් දැන් තේරුම් අරන් තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළා මනස හැදුවොත් ලෝකය හැදෙනවා කියලා. එහෙම අපේ නායක හාමුදුරනේ අපි දැන් විවේක සෙනසුන කියලා මේ සේනාසනයේ නම් කරන මේ විශේෂ නමත් එක්ක අපේ ගෞරවනීය කුලියාපිටි ඥානසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ඊළඟට යොමු වෙන්නේ මම. දැන් විවේකය පිළිබඳව අපේ හාමුදුරනේ බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන ඉන්න විදිහ නිවැරදිද කියන ප්‍රශ්නය අපිට මතුවෙනවා. හේතුව විවේකය කොහොමද අපි අර්ථපූර්ණ විදිහට ගත කරන්නේ? විවේකයක් ලැබුණා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ ඒ ලැබුණු වහාම දැන් බොහෝ දෙනෙක් අතර තියෙන මේ ස්මාර්ට් ජංගම දුරකථනය.
දැන් එක්කෝ මේක අතර ගන්නවා. මේ තුල එහෙට මෙහෙට සැරිසරන ඒකද විවේකය කියන්නේ. නැත්නම් අපි විවේකේ කොහොමද දහමට අනුව ප්‍රභාෂර සිතක් අරමුණු කරගෙන යන ගමනේදී පාවිච්චි කරන්න අපේ හැමතුරුනේ. අවසරයි අපේ සතිමත් විවේක සෙනසුනේ නිර්මාතෘ අපේ ගුරු දේවෝත්තම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම කාරුණික සදහැවත් පින්නතුනි ඔබතුමා මෙතනදී අපෙන් විමසලා සිටියේ මේ විවේකය කියන එක අද මිනිස්සු යොදාගෙන තියෙන විදිහ ගත කරන විදිහ හරිද කියන කාරණාව පිළිබඳව ඇත්තටම දැන් බොහෝ වෙලාවට මමත් දකින්නේ දැන් ගොඩාක් අය මිනිස්සු හරි කැමතිනේ විවේකය කියන එකට හරි කැමතියි. මොකද සමහරු කියනවා දැන් මොන නිදහස තිබුණත් වැඩක් නැහැ මානසික නිදහසක් නැත්තම් කියලානේ. අද විවේකය කියන එක මම අර දේශනාවේදීත් මතක් කළා මිනිස්සු ඇත්තටම අද ඉන්නේ මහත්මයා මේ බොහොම තරංගකාරී ලෝකයක ජීවත් වෙන්නේ. බොහොම මේ මිනිස්සුන්ට විවේකයක් කියන එක නැහැ. හැබැයි යම් මට්ටමකින් හරි යම් තරමකින් හරි පුංචි විවේකයක් හරි ආපුවම ඔය සමහර අය කියනවා නේද අද පොඩි විවේකයක් ලැබුණා පොඩි නිදහසක් ලැබුණා ඒක නිසා මේ සමහර වෙලාවට දෙමව්පියෝ කියනවා අපි මේ දරුවෝ එක්ක චුට්ටක් ඇවිදින්න ආවා හම්දුනේ ඊළඟට නිවාඩුවේ අද විවේකයක් තියෙනවා ඒ නිසා පොඩ්ඩක් ඇවිදින්න ආවා කියලා ඔන්න සමහර අය විවේකයේ ගත කරන්න යම් යම් තැන් නරඹන්න යනවා. ඒ කියන්නේ ඔන්න කොයි හරි චාරිකා යනවානේ. එහෙම සමහර අය එක කොටසක් ඒ පැත්තට යොමු වෙලා තියෙනවා. දැන් සමහර පිරිසක් ඉන්නවා කියනවානේ ගොඩක් වෙලාවට අනේ මට කිසිම විවේකයක් නැහැ. දැන් මේ යන්තම් විවේකයක් පොඩි විවේකයක් ආවා. ඒ විවේකයේ අතරේ ඔන්න සමහර අය මොකද්ද කරන්නේ? එක්ක ගන්නවා නව කතාවක් කියවන්නනේ. දැන් ඒ වගේ මේ ගත්තාම ඔන්න මොනවද සමහර එතනදී වෙනවා මෙහෙම දෙයක් මම දකිනවා. දැන් අර මිනිස්සුන්ට තමන්ගේ තියෙන ප්‍රශ්න වලටත් වඩා මේ අනුන්ගේ ප්‍රශ්න දා ගන්නවානේ. ඔන්න සමහරු පොතක් කියවපුවාම මොකද වෙන්නේ? සති ගණන් කන්නේ නැහැ. සති ගණන් නිදාගන්නේ නැහැ. තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන අර කතාවේ තියෙන සිද්ධියක් අරගෙන ඔන්න ඒක ඔලුවට දාගෙන දඟලනවා. සමහර වෙලාවට මොන හරි කතාවක් රූපවාහිනිය හරි වෙන්න පුළුවන්. ඔන්න විවේක තියෙන වෙලාවක මොකද්ද කරන්නේ? වාඩි වෙනවා ටීවී එක බලන්න කියලා. ඕකේ තියෙන කතාවක් දිහා බලලා ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ ඕකේ තියෙන මොනවා හරි සිද්ධියක් තමන්ට අරගෙන ඊළඟට මොකද්ද කරන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, නිදාගන්නෙත් නැහැ. ඊළඟ සතිය වෙනකම් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. දැන් ඕකත් තමන්ගේ ප්‍රශ්නයක් කරගන්න යනවා. සමහර වෙලාවට විවේක වෙලාවකට අනිත් දේ තමයි මේ මිනිස්සු යනවා ඇවිදින්න, විනෝද වෙන්න. ඔය ගිහිලා සමහර වෙලාවට තමන් නොකල වරදකට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. තමන් හොරෙක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. නොයේකුත් තමන්ට චෝදනා එල්ල වෙන්න පුළුවන්. මම නම් දකින්නේ විවේකය අපි ඒක දහමෙත් විස්තර කරන මේ ධාර්මික විවේකය විනෝදය කියන එක. ඒක බුදුදහම තුලක් තියෙන මහත්මයා මේ දැහැමිව විවේකේ වුණත් ධාර්මිකව ගත කරන්. දැන් අපිට පුළුවන් මේ වගේ වෙලාවක ඒ විවේකී වෙලාවක බණ පොතක් කියවන්න. ඇත්තටම කවදාවත් මිනිස්සු බණ අහලා මේ එහෙම නැත්තම් බණ පොතක් කියවලා මිනිස්සු මේ පිස්සු වැටලා නැහැ නේ. ඒ තුල මොකද්ද තියෙන්නේ? Tamanට කොච්චර සැනසීමක් තියනවදනේ? කායික මානසික සැනසීම කියන එක මම නම් දකින්න ඔය විවේකය කියන එක මේ වගේ ධාර්මික දෙයකට යොදවනවා නම් මං හිතන්නේ ගොඩාක් අපිට සැනසීමක් තියෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න විසඳුමක් අපි බණ පොතක් කියවපුවාම ඔය ප්‍රශ්නයට අපිට නිකම් මේකෙන් විසඳුමක් එනවානේ. ඒ දහම තුල මම හිතන්නේ අපි ධර්මානුකූලව කටයුතු කරනවා නම් ඒ ධාර්මික විවේකයේ තුල ලබන සැනසීම මම හිතන්නේ වෙන කිසිම දෙයකින් ලබන්න පුළුවන් වෙයි කියලා. නව කතාවක් කියලා ලබන දේ නෙමෙයි බණ කතාවක් කියවපුවාම ඊට වඩා ලොකු සැනසීමක් අපිට ලැබෙනවා. ඒ නිසා ධාර්මික විවේකය තමයි මම අගය කරන්නේ. එහෙම අපේ හඳුරන්නේ ඊටමත් පැහැදිලි. අපේ මේ ආචාර්ය ආනන්ද මහින්කන්ද මහත්මයා දැන් අපේ හාමුදුරුවෝ එහෙම කියනවා තමයි. දැන් ගිහියෝ විදිහට මේ කියන විදිහට ප්‍රායෝගික සමහර තැන්වල අපිට හරි අමාරු වෙන මේ වෙනුවෙන් අනුගත වෙන්න. දැන් බොහෝ දෙනෙක් එහෙම කියනවා අපිට ඇහෙනවනේ. දැන් අපේ මොළය කැමැතිම අර ඉක්මනින් ජොලි ගෙනල්ලා දෙන වැඩවලටනේ. ඒ නිසා අර ඒ වගේ මේ ධර්ම කතා ඒ වගේම ධර්ම දේශනා මේ දහම තුල සිට යොදවන තැනට ගේන්න හරි අමාරු මේ හිත. මොකද දුවන්නේම අර විනෝද ජනක පැත්තට. අපිට දැන් ගිහි ජීවිතය තුළ ඔබතුමා ඉන්න නිසා අපේ හාමුදුරුවෝ මේ කියන කතාව උන්වහන්සේලාට මම හිතන්නේ ගලප ගන්න හරි ලේසි පහසුයි. ඔබතුමාට පිළිතුරක් තියෙනවා ගිහියෙකු විදිහට. ඇයි අපිට එහෙම
අපේ හිතට පීඩාකාරී බාධක හැඟීම් එන්නේ? හොඳයි තෙරුවන් සරණයි. මුලින්ම අපේ ගෞරවනීය මහාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, අපේ ඥානසිරි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මුලින්ම ඇත්තම මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වීමම පිනක්. ඒතරම් ලොකු විවේකයක් හිතට දැනෙනවා එහෙම හිතනකොට. මම ඇත්තට මෙතන විවේකී කියලා මම අදහගෙන තියෙන්නේ අපේ සිත අකුසල් සිත් වලින් අයින් වෙන තැනක තමයි විවේකයක් තියෙන්නේ. අපි දන්නා සාමාන්‍යයෙන් අභිධර්මයේ පොඩ්ඩක් හදාරන කෙනෙක් දන්නවා ඇති සිතුවිලි එහෙම නැත්නම් චෛතසික තියෙනවානේ 52ක්. ඒ දැන් අකුසල් කියලා જાතියක් තියෙනවා. ඒ අකුසල් කියන චෛතසික වල තමයි ඒකේ ඒ අකුසල් කියන එක අර්ථ දැක්වීමම තියෙනවා. මේක තාරෙන පීඩන තෙලන ගතියෙන් යුතු සිතුවිලි තමයි අකුසල් කියලා කියන්නේ. ඒතකොට කුසල් කියලා කියන්නේ සනසුම සොම්නස දෙන සිතුවිලි. එතකොට අපි අවබෝධයක් අපට ලබා ගන්න පුළුවන් නම් අපේ සිතේ මේ මොහොතේ තියෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියන එක. අපට ඉබේම අපි අකුසලයෙන් අයින් වෙනවා. මොකද හේතුව අකුසලය හානි කරයි කියලා අපි දන්නවා. මම උදාහරණයකට ඇහුවොත් මම කෙටියෙන් දීර්ඝ කතාවක් නෙවෙයි. අපි දු තරහව අපට කෙනෙකුට එනවා කියලා අපි හිතුවොත් එහෙම නැත්නම් තරහව කියන්නේ මම අහන සාමාන්‍යයෙන් හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒතර කවුරුත් කියයි තරහව කියන එක හොඳ නැති දෙයක්. ඒක මටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ. තරහවේ මට්ටමනු සමහරවිට heart attack එකක් හැදලා මැරෙන්නත් පුළුවන්. මේ අපේ ඒක ලෙවල් එක අනුව. ඉතින් ඊළඟ ප්‍රශ්නයක් මම අහුවොත් ඇයි එන අපි තරහ ගන්නෙ? අපි තරහ ගන්නෙ ඇයි? එහෙමනම් ඇයි ඔයාලට තරහ යන්නේ කියලා අහුවොත් ඒකට ලේසියෙන් කෙනෙකුට උත්තරයක් දෙන්න බෑ. පොඩක් ඔයගොල්ලෝ හිතලා බලන්න මේ අහන අපේ පින්වතුන්. ඇත්තටම මේකට හේතුව තමයි අපි තරහ යන මොහොතේ තරහ යන බව දන්නේ නැතිකම. ඒතර අපි දැන් මේ භාවනා හරහා අපි කරන්නේ සිහිය දිනු කිරීම. සිහියෙන් හිටියොත් විතරයි අපි දන්නේ ඔන්න මට දැන් තරහවක් යනවා. ඔන්න මට දැන් ඊර්ෂ්‍යාවක් එනවා. ඔන්න මම දැන් හොඳ දෙයක් කරන්නේ. ඒතර ඒ හැඟීම ඒ දැනීම අපට ඇති වෙන්නෙම අපි සිහියෙන් හිටියොත්. ඒතර අපි සාමාන්‍යයෙන් අපේ ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කරා කායගත සතිය. කායගත සතිය ඒකෙන් අපි දන්නවා මුලින්ම උන්වහන්සේ විස්තර කරේ ආනාපාන සති භාවනාව. එතකොට මේ භාවනාවලින් කරන්නේ තමන් සිහියේ තියා ගැනීමට කරන පෙරහුරුවක්. එහෙම නැත්නම් මේ ට්‍රේනින් එක්සර්සයිස් එකක් අපි කියනවා පුහුණුව. අපි සාමාන්‍යයෙන් භාවනාවකට ඉඳගත්තාම අපි කරන්නේ මේ සිහිය ලබා ගැනීමට කරන හුරුවක්. එහෙම නැත්නම් ට්‍රේනින් එකක්. ඉතින් අපි භාවනා කරලා අපි හැම වෙලාවෙම මම නම් පුද්ගලිකව මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ එහෙම නැත්නම් අරමුණක් හැටියට තියාගන්නේ මගේ සිහිය දිනු වේවා. ඒතර සිහිය දිනනවා කියලා කියන්නේ අර උන්වහන්සේ මතක් කරා අපේ කලින් පාරේ යනකොට. දැන් ඔබතුමා ඇවිත් ඒකනේ. නේද? පාරේ යනකොට කේන්ති යනවා. වාහනයක් එහෙන් එන්න පුළුවන් මෙහෙන් එන්න පුළුවන්. දැන් අපි මෙතන ඉඳලා මේ අද මේ වෙසක් පොහොය දවසේ වුණත් අපි තුමු අපි දානේ ගන්න යනකොට එක්කෙනෙක් දානේ බෙදාගෙන පරක් වෙනවා. ඒතර එතින්ද කේන්තියක් යනවා. නමුත් මම දන්නවා නම් මට දැන් මෙතින්ද කේන්තියක් යනවායි කියලා සහ අර පුද්ගල භාවයක් එක්කලානේ කේන්තියක් එන්නේ. ඒතර මේ පුද්ගල භාවය කියන්නේ කවුද? පුද්ගලයා කියලා කියන්නේ ධර්මානුකූලව ස්කන්ධ පහකට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. ඒතර මට ගන්න පුළුවන් නම් මගේ මේ සංඥාව මම වැරදියට මෙතන හසුරවා ගත්තා. අර පුද්ගලයා කියලා මම ගත්තොත් ඔන්න පුද්ගලයා කියන මට කේන්තියන්නේ. නමුත් එයා ඒ දානේ ඒ අවස්ථාවේ පරක් වෙලා බෙදාගන්නේ මොකක් හරි එයාට තියෙන දැනීම අනුව. ඉතින් ඒකට මම කේන්ති කියලා හරියන්නේ නැහැ. කියන ආකාරයට අපි මේ ඇත්තටම සම්පත් අනුරුද්ධ මහත්මයා මගේ තියෙනවා තිසරණේ තුල තවත් තිසරණයක්. කරුණු තුනක් මම නිතර පරිහරණය කරනවා. එකක් තමයි සතිය. අපි දැන් මේ මතක් කරපු සතිය. භාවනාවෙන් අපි ලබා ගන්න සතිය. දෙවෙනි එක තමයි සත්පුද්ගල භාවය. ඒක තමයි අපි අර පංච උපාදානස්කන්ධය කරා අපි වෙන් කරලා සත්පුද්ගලයක් නැහැ කියන දණ්ඩ අපි හිත යොදා ගන්න ක්‍රමේ. අනිත් එක වරද නිවරද කියන කාරණේ කියන්නේ අපි දැන් හුඟක්ලාට පින් කරනවානේ. දැන් පින් කරන්නේ මේ එක්ක කෙනෙක් පින් කරන්නේ දිව්‍ය ලෝකයට යන්න පුළුවන් මොනවා එක එක අරමුණු තියෙනවා. පොහොසත් වෙන්න, දානයක් දෙනවා පොහොසත් වෙන්න. නමුත් ඇත්තටම මේ පින එහෙම නැත්නම් පව කියන එකට වඩා අපි අහන්න ඕනේ අපේ කරන කාර්යයෙන් Tamanට වරදක් අනුන්ට වරදක් සිද්ධ වෙනවද කියලා. ඒතකොට පිනට ඉහළින් තියෙන වරද නිවැරද භාවයන අත්තබ්භ්‍යාබාධය සංවත්තති දෙන පරබ්භ්‍යාබාධය සංවත්තති. දැන් උදාහරණයක් අහන්නම් කෙනෙක් අහන මස් කන එක පවුද? එතකොට එතෙන් ඒ අහන ප්‍රශ්نين අපි තියෙන්නේ මේ මට පවු නැත්තම් අරයට මොන වුණත් කමක් නැහැ කියන පොඩි ආත්මාර්ථකාමී හැඟීමක් තියෙනවා.
ආත්මලාභයක් අපි හැමලෑම ගන්නවන්නවා මේ වගේ ප්‍රශ්න අහලා. ඒතර අපි සීලය තියෙන්නේ මගෙන් අනුන්ට වෙන වරද නවත්වා ගන්නට. ඒතර අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මම මස් කෑවොත් මම උදාහරණයක් ගන්නෙ. මම මස් කෑවොත් සතෙකුට හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි බෞද්ධානුකූලව මේක අදා ගන්න ඕන විදිය. ඉතින් අපි පස්සේ මේක ටිකක් කතා කරමු. ඉතින් දුන්නත් මට හිතෙන්නේ එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නයට සරල පිළිතුරක් ඇටියට අපේ සිතේ පවතින මොහොත ඒ මොහොතේ දැන ගැනීමට උත්සාහ වෙමින් එතනින් නරක සිතිවිල්ලක් නැත්නම් අකුසලයක් නම් වෙන්නේ ඒක දැන ගැනීම තුලින්ම ඒ අකුසලේ බැහැර වෙනවා. මොකද අපි දන්නා මේක මට හානි කරයි. අනිත් අයටත් හානි කරයි. ඒතර අන්න ඒක මම හිතනවා විවේකයට ප්‍රධානම අවස්ථාවක් කියලා. හොඳයි ආනන්ද මහත්මයා මේ සම්බුද්ධ භාෂිතය තුළ අපිට ඇහිලා තියෙනවා අපේ සිතුවිලි නිරන්තරයෙන්ම ප්‍රිය අරමුණු කෙරෙහි ඇලෙමින්ද අප්‍රිය අරමුණු කෙරෙහි ගැටෙමින්ද අකුසලයට බරව ගමන් කරන ගමනක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ යන ගමන ඔය කියන බාධක අභියෝග ජයගෙන යනවා කියන එක ඇත්තරම ලේසි නෑ. හරිම දුෂ්කරයි. හැබැයි ඒ ජය ගන්න කෙනා තමයි අර ශ්‍රේෂ්ඨතම උත්තරීතරම තැනට යන්න සුදුසුකම් ලබන්නේ. අපේ බණ්ඩාර ඇකිරියගල මහත්මයා වෙත යොමු වෙන්නේ මේ බණ්ඩාර මහත්මයා අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ ධර්මානුශාසනාව තුළ අපිට අහන්න ලැබුණා මේ භාවනාවට නැත්නම් මේ සිත සමාධිමත් කරගන්න සතිමත් බවටපත් වෙන්න හොඳ තැන් මේ පිළිබඳව අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා රුක්ක මූලගතෝවා මෙන්න මේ විදිහට බොහෝ විස්තර අන්තර්ගත වුණා ඒ තුළ. ඉතින් ඇත්තටම මේ වගේ තැන්වලටම අපි යන්න අවශ්‍ය වෙනවද? හැම මොහොතකම අපිට යන්න පුළුවන්ද? ඒකත් ප්‍රායෝගික ගැටලුවන්නේ. මේ කාර්යබහුල ජීවන රටාව තුළ අපි මේ හැල්මේ දුවනවා හැම කෙනෙක්ම. හැමෝටම අවශ්‍යයි තියෙන ගැටලු මේ ප්‍රශ්න निराකරණය කරගන්න. දැන් අද පොයේ දවසේ මෙහෙම රේඩියෝ එකෙන් මේ සාකච්ඡාව ඇහුණාට අද බොහොම අමාරුවෙන් වෙලාවෙන් කරගෙන මේක අහන උදවිය තමයි ඉන්නේ. හැබැයි මේ වැඩසටහන අවසන් වුණ වහාම නැවතත් අර ගමන යන්න ඕනනේ. ඉතින් එහෙම උදවියටත් අපි ගැලපෙන්නත් එක්ක මේ බණ්ඩාර මහත්මයා කියන්නකෝ එහෙම තැනකට අපි යන්න ඕනද නැත්නම් අපි ඉන්න තැන ඉඳලා කොහොමද ඒ තැනට අපේ හිත අරගෙන එන්නේ? එහෙම පුළුවන්ද අරගෙන එන්න? අති ගෞරවනීය මහා සංඝරත්නයේ නවතරයි. ඇත්තම අපේ අනුරුද්ධ මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි සතිමත්ද කියලා. අපි හුඟක් වෙලාවට සතිමත් භාවය ගැන කතා කරන්නේ සතිමත් භාවය ගැන කතා කරන්න තියෙන්නේ ආත අපි ගැන කතා කරලා. කෙලෙසුන් දුරු කිරීමේ වීර්යය ඇතිව සිත පවත්වාගෙන යාමට වෙහෙසෙන පුද්ගලයන් විදිහට. හැබැයි අනුරුද්ධ මහත්මයා අපි බෞද්ධයන් විදිහට බලන්න ඕනේ ඇත්තෙන්ම අපි ආරම්භයේ සතිමත්ද කියලා. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. අපි කවුරුත් බෞද්ධ කටයුත්තක් ආරම්භ කරන තැන ආරම්භයේදීම කරන්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් නමස්කාරය කියනවා. නමස්කාරය කියන එකෙන් තමයි අපේ ආගමික කටයුතු අපි පටන් ගන්න. ඇත්තෙන්ම නමස්කාරය තියෙන්නේ අපේ කටපාඩමේ කටහුරුවේ තියෙන ඒ වචන ටික උච්චාරණය කරන්නද? නෑ. ඒ ආගමේ කටයුත්ත අපි ආරම්භ කරන්න ඕනේ මගේ උත්තරීතර වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිමුවේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඒක මෙනෙහි කරමින් මගේ තථාගත බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න ඕනේ. අපි වෙන කාටද නමස්කාර කරන්නේ? හැබැයි එක තප්පරයකට එක මොහොතකට එක සෙනෙයකට අපි මේ දේ හිතනවාද? එහෙනම් දැන් නමස්කාරය කියන්නකෝ කියපු ගමන් මොකද කරන්නේ? අත් දෙක පපුව ළඟට ගන්නවා වැඳගෙන. ඒක හරි නෑ. නමස්කාර කරන්න ඕනේ. ඇස් දෙක පියා ගන්න ඕනේ. අපේ දැහැට දොත් මුතුන් තබා ගන්න ඕනේ. මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී කාය රූපේ මා ඉදිරියේ පෙනී හිටින්න ඕනේ. අන්නේ මා ඉදිරියේ පෙනී හිටින බුදුරජාණන් වහන්සේටයි මම කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක්. බලන්න ඒ ටිකේ කොච්චර හිත
සමාහිත වෙනවද? කොච්චර සතිමත් වෙනවද අපේ හිත? එතන සතිමත් වුණාම අපිට හරියට තෙරුවන් සරණ යන්න පුළුවන්. එහෙම නැත්තම් නමෝ තස්ස භගවතෝ අරහතෝ කියා ළඟ ඉන්න එක නේක වෙන මොකක් හරි කියනවා නම් নমස්කාරය වෙනවද? ඇයි එහෙම වෙන්නේ? අපේ සතියක් නැතිකම. අපි සතිය එතනින්ම පිටව ගන්න ඕනේ ආරම්භයේදී. අපි උගත් දුරට බලන්නේ අවසානයේදී සතිමත් වෙන්න. අවසානයේට යන්න ඉස්සර පළවෙනි අඩියේ ඉඳන්ම සතිමත් වෙන්න ඕනේ. බණ්ඩාර මහත්මයා කියන්නේ දැන් নমස්කාරය කියනවා කියන එක නෙවෙයි නිවැරදි নমස්කාර කරන්න නේද අවශ්‍ය වෙන්නේ. සත්‍යවචන নমස්කාර කරන්න ඕනේ. নমස්කාර කරන්නේ කාටද? මගේ තථාගත බුදුරජාණන් වහන්සේට. අපි নমස්කාරය කියන කෙනෙක් ගැන හිතලා බලන්න. අපි දකිනවා নমස්කාරය කියන අවස්ථාවල එයාගේ පුංචි කාලේ ඉඳන් වචන හුරුවක් තියෙනවා. ඒ හුරුව මුවෙන් පිට වෙනවා මිසක් හිතේ තියනවාද নমස්කාරය? කිසි කෙනෙක්ගේ හිතේ নমස්කාරය නැහැ. හුරු වචන ටිකක් මුවින් පිට වෙනවා කිසි ආයාසයක් නැතුව. ප්‍රතිඵලයක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි හිතන්නේ නැහැ මම මේ මොහොතේදී নমස්කාර කරනවා කියලා. එහෙනම් සතිමත් වෙන්න පළවෙනි තැනම අපි වරද්දාගෙන තියෙන්නේ. මෙන්න මෙතන අපි හදා ගන්න ඕනේ. ඇත්තෙන්ම මේක බෞද්ධයන් වශයෙන් අපිට ඊටාම වැදගත්. එහෙමනම් මෙතන හදාගත්තොත් තමයි මගේ තථාගත බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ උත්තරීතර ධර්මය මෙනෙහි කරන්න අපි පටන් ගන්න ඕනේ. සතිය කියන එක මගේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහෝ තැන්වල තියෙනවා. බොජ්ජංග ධර්මයේ ගත්තාම බොජ්ජංග වල පළවෙනියට තියෙන්නේ සතිය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තාම මහා බලයක් විදියට තියෙනවා සතිය. ඉන්ද්‍රියක් විදියට සතිය තියෙනවා. කොහෙද මේ සතිය නැත්තේ? තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා. සතියෙන් ආරම්භ කරොත් දැන් අපි ගත්තොත් ධර්ම විද්‍යාන්න ධර්මය ගැන මෙනෙහි කරලා වර්ධනය කරන්න හදනවා. අපේ හදවත තුල ධර්මය, අපේ මනස තුල ධර්මය වර්ධනය කරනවා. බොජ්ජංග වෙන්නේ එතනින් ගිහිල්ලා බලන්නකෝ යන තැන අන්තිමට අපි ගන්නවා චතුරාර්ය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බලන්නකෝ සම්මා දිට්ඨියෙන් පටන් අරන් ගිහිල්ලා පුතෙන්ට තියන්නේ. සමාධියට ඉස්සර සම්මා සතිය නිසා සම්මා සමාධිය නිසා මොකද වෙන්නේ? සම්මා ප්‍රඥාව ඇති වෙනවා. නුවණ සම්මා ප්‍රඥාව ඇති වුණාම ඒ පුද්ගලයා සම්මා විමුක්තියටපත් වෙනවා. මොකද්ද මේ කියන්නේ? තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විමුක්තිය එතන තියෙන්නේ කියන්නේ නිර්වාණ මාර්ගය. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ප්‍රඥාව සහ සම්මා විමුක්තිය එකතු කරගන්න බලාගෙන සම්මා සතිය පිහිටවන්න අනිත් කාරණා ටික අනුගමනය කරන්න ඕනේ. මෙන්න මෙහෙම කරොත් තමයි අපිට සම්මා සතිය ඇති කරගෙන ඒ සතිය තුළින් සතිමත් භාවය තුළින් මේ ලෝකෙන් මේ සංසාරයෙන් මේ කුරීරු සංසාර ගමනින් මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලෙසුන් දුරු කිරීම වෙනුවට කෙලෙසුන් හා එක්වීමේ මාර්ගයේ අපි ඉන්නේ. කෙලෙසුන් හා එක්වීමේ මාර්ගය කියන්නේ හැමදාම අපි සංසාරේ ගමන් කරනවා. එහෙමනම් එතනින් මිදෙන්න ඕනේ. මිදිලා කෙලෙසුන්ගෙන් දුරු වෙලා අපි අනිවාර්යයෙන්ම මේ નિયમિત මගේ ගමන් කරලා කෙලෙසුන් දුරු කරලා අපි හරි මගට වැටෙන්න ඕනේ. ඒත් අපිට ඉතින් මේ අනන්ත මේක නම් තමයි මේ මනුෂ්‍ය ජීවිතේ මේක දුකක් නෙවෙයි. සතර අපායට වැටුණොත් මොකද්ද අපි විඳින දුක? බලන්නකො මේ සත්ත්ව ගැන සත්තු ටික කොච්චර දුක් විඳිනවද? අපිට මෙවුවා පේනවද? සත්තු දැන් අපේ මෙතුමා කියන ඒ දේශන දිහා බලපුවම අපිට තේරෙනවා සමහර විට පන පිටින් ඉන්න සතාගේ ඔළුව පළලා මොලේ අරගෙන බීමට දාන අවස්ථා තියෙනවා. ගහලා මත්පැන් පානය කරන මිනිස්සු ඉන්න ලෝකයක් මේක. එතකොට ඒ සතා කොච්චර වේදනාවක් විඳිනවද? ඒක ඒ සතාට කෑ ගහලා කියන්න එපා. පුළුවන් ද මට ගහන්න එපා කියලා. බෑ. එයා ඒක විඳ ගන්න වෙලා තියෙනවා. එහෙමනම් සතර පහ කියන්නේ අනන්ත දුක් තියෙන තැනක්. මනුස්සයෙක් මේ ඩිංගක් හරි හොඳයි. දිව්‍ය ලෝකේ ගියත් අපි කොතන නවතීද දන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම මේකෙන් මිදෙන්න ඕනේ. මිදෙන්න හොඳම තැන තමයි අපි ඉපදිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ආත්මයක. ඒක නිසා මේ මනුස්ස ආත්මේ මේ වතාවෙම අපි ප්‍රයෝජන ගමු. නමස්කාරයෙන් ධම්ම සතිමත් භාවයේ පටන් ගන්න. එහෙමනම් ඔබට මිදෙන්න පුළුවන්. හොඳයි, ඔබට හිතන්න කාරණාවක් ඉතුරු කරනවා අපේ බණ්ඩාර ඇකිරීගල මහත්මයා. අපේ ගෞරවනීය ඥානසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඊට අදාළවම විශේෂ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න අපේ හාමුදුරනේ. ඔව් සම්පත් මහත්මයා, දැන් මෙතනදී දැන් අපි ඔය විවේකය සහ සිහිය දැන් මේ මෙතනදී මේ අපි දැන් මේ සාකච්ඡාව මේ වෙලාවේ අපි මේ පැත්තට යොමු වෙලා තියෙන්නේ. මම කරුණු දෙකක් මෙතනදී දැක්කා. එකක් විවේකය, අනිත් එක සිහිය. ඒ කාරණා දෙක ඔස්සේ තමයි දැන් මේ සාකච්ඡාව ඉදිරියට යන්නේ. එතනදී දැන් මේකෙත් අංග දෙකක් තියෙනවා, කායික සහ මානසික. ඒ කායික විවේකය, මානසික විවේකය. එහෙම නැත්නම් කායික සුවය, මානසික සුවය. ඔය අංශ දෙක ඔස්සේම අපිට මේ සිහිය කියන එක පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතනදී මම දැන් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාගෙන් එතනදී ප්‍රශ්නයක් නැගුණා. මේ ඇත්තටම මේ දැන් අර මම දේශනාවේදී සඳහන් කළානේ ධර්මානුකූලව ඒක විග්‍රහ කරලා තියෙන්නේ අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ආරණ්‍යයකට හෝ එහෙම නැත්නම් වෘක්ෂ මූලයකට හෝ ශුන්‍යාගාරයක් වගේ තැනකට ගිහිල්ලා මේ වැඩපිළිවෙල සිදු කරන්න කියලා නැත්නම් මේ ක්‍රමවේදේ වගේ තැනකට. එතකොට දැන් ඔබතුමා මම ධර්මදේශනාවේදීත් සිහිපත් කළා මේ දැන් අපිට එහෙම තැනකටම යන්න ඕනේද කියන කාරණාව මත උනා. ඇත්තටම තමන්ගේ gedara වුණත් මහත්මයා ගෙදර වුණත් සමහර වෙලාවට හැමෝටම නෙමෙයි සමහර අයට පුළුවන් තමන්ගේ නිවසේ වුණත් කරදර මේ කියන්නේ බාහිර සද්ද බද්ද අඩු නම් තමන්ගේ කාමරේ වුණත් දොර ජනෙල් වහගත්තාම බාහිර මුකුත් කරදර ප්‍රශ්න ඒ කියන්නේ සද්ද බද්ද ඇහෙන්නේ නැත්නම් බාහිර උපද්‍රව මුකුත් නැත්නම් එතනත් ශුන්‍යාකාරයක්. එතනත් නිදහස් තැනක්. ඕකේ තව පැත්තක් මට කියන්න ඕන. දැන් අද මම ඇහුවොත් එහෙම මේ දැන් මේ අපේ මේ සිල්වතුන්ගෙන් මේ පින්නතුන්ලාගෙන් දැන් සමහර වෙලාවට සමහර අය පොය දවසට පන්සලටම එන්නේ නැහනේ. දැන් ගෙදර ඉඳලා සමහර වෙලාවට ගුවන් විදුලිය ළඟට ගිහිල්ලා රූපවාහිනිය ළඟට ගිහිල්ලා ගුවන් විදුලිය ශ්‍රවණය කරලා රූපවාහිනිය දිහා බලලා අද පන්සලට යන්න ඕනේ නැහැ. අද ගෙදර ඉඳන්ම සමහර අය ගෙදර ඉඳන්ම සීල් සමාදන් වෙනවා. හැබැයි ඔතනදී තව දෙයක් තියෙනවා. ඒ තමයි ඕක කොච්චර දුරට සාර්ථකද කියන එක. මොකද දැන් මෙතනට ආවේයි එතන ඉන්නේයි කියන කාරණාව චුට්ටක් මම මතක් කරන්න. දැන් ගෙදර ඔන්න සමහර වෙලාවට රේඩියෝ එකෙන් බණ අහමින් ඉන්නවා. නැත්නම් රූපවාහිනිය දාගෙන ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවා බලනවා. එතකොට හදිසියේ කවුරු හරි ගෙදරට එනවා. ආපුවම ඕම් ආයෙ මොකද්ද වෙන්නේ? නැගිටලා යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ඔන්න චුට්ටක් ඉඳ ගන්නවා. එතකොට අතන කොටසක් ඔන්න ආයෙ මග හැරෙනවානේ. දැන් එතන එක්කෝ එතන දැන් මානසික සුවයක් නෑ මහත්මයා. එතන කායික සුවයක් නෑ. කයත් වරින් වර කායිකවත් එයා අවිවේකී පුද්ගලයෙක් වෙනවා. ඊළඟට අර ඔබ වහන්සේ මතක් කළා වගේ ගෙදර හැම ශුන්‍යාගාරයක් විදිහට විශේෂ කාමරයක් පිළියෙල කරගත්තත් සමහර දේවල් අපි දකිනවනේ මේවා මේ බෞද්ධයන්ගේ මේ සමහර උපාසක මහත්තුරු මේ මහත්මීන් ඉන්නවා. මම දැන් රෑ 8 ඉඳලා භාවනා කරනවා. කවුරුත් සද්ද කරන්න එපා. රේඩියෝ දාන්න එපා, ටීවී දාන්න එපා. ඒතකොට සමහර තැන්වල මේකත් එක්කත් ගැටීමක් ඇති කරගන්න අපේ හාමුදුරනේ. එහෙම තැනුත් අපි දකිනවා. ඔව් එහෙම දැන් හැම තැනම නෙමෙයි. සමහර වෙලාවට Tamanට පුළුවන් දැන් ඕකදී සමහරව ඉන්නවා ඒ ගෙදරම ශුන්‍යාගාරයක් කරගත් අයත් ඉන්නවා. ඒ කියන්නේ ගෙදර පරිසරය තුල Tamanගේ ඉඩම වෙන්න පුළුවන් නේ. Tamanගේ භූමිය තුල වෙන්න පුළුවන්. Tamanට විවේකීව ගත කරන්නට බණ භාවනා කරන්න එහෙම ශුන්‍යාගාරයක් Taman තුල Taman ඉන්න පරිසරය තුල ගොඩනගාගත් අයත් ඉන්නවා. මේක මම මේ කියන කන සියල්ලටම අදාළ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ගැටීමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ පසුබිම Tamanගේ නිවස තුල නැති වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුට පුළුවන් Tamanට නිදහස් වෙලාවක බාහිර කරදර බාධක මොකොත් නැත්තම් පමණක් Tamanගේ කාමරය උනත් ශුන්‍යාගාරයක් කරගන්න පුළුවන්. හැබැයි බාහිර උවදුරු උපද්‍රව සද්ද බද්ද මොකොත් නැත්තම් එහෙම වුණාම ආරණ්‍යයකටම වෘක්ෂ මූලයකටම යන්න අවශ්‍ය නැහැ. එහෙම අපේ හඳුන මම හිතන්නේ දැන් අද වෙසක් පුර පසළොස්වක පුන් පොහොය දවසේදී ගලපිටමඩ ඉඹුල්ගොඩ ආතාපි සතිමත් විවේක සදෙන තුනේහි මේ රැඳිලා ඉන්න මේ සදැහැති පිරිස බොහොම පුණ්‍යවන්තයි. හේතුව ඊතරම්ම හිත නිවෙන බවුන් වැඩෙන පරිසරයක
අද මේ විදිහට මේ පින්වත් පිරිස රැඳිලා ඉන්නේ. මේ පෙර පින්වල ප්‍රතිඵල තමයි මම හිතන්නේ අද දවසේදී මේ පුණ්‍යවන්ත පොහොය දවසක අනුස්මරණීය දිනයක ඔබ මේ භුක්ති විඳින්නේ මේ පෙර පින්. හැමෝටම මේ පුණ්‍යලාභය නැහැ. අපේ ආමතුරු මතක් කළා වගේ බොහෝ දෙනෙකු තවමත් වැඩ. දැන් අද පොහොය කියලාත් නැහැ. අද පොහොය දවසෙත් සමහර අය හරි කාර්යබහුලයි. ඒ අතරේ බොහොම අමාරුවෙන් එහෙට මෙහෙට යන අතරේ මේ ධර්ම සාකච්ඡාවෙත් බොහෝ තැන් මග හැරෙන ගමන් තව තැනක් ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ සම්පූර්ණ කතාව අහගන්නත් මම හිතන්නේ නෙමෙයි ඒක තමයි උතුම් සම්බුද්ධ භාෂිතය. ඊට අදාළව මේ ඒකටත් පිනක් තියෙන්න ඕන. අපේ නායක හාමුදුරුවෝ වෙත නැවතත් යොමු වෙන්නේ වෙනගල සිරි නිවාස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ අන්තර්ජාතික වශයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා සමග මේ උතුම් වූ දහමෙහි පහස උරුම කරන්නට නිරන්තරයෙන් කැප වෙනවා. ඒ විදේශිකයන් වෙනුවෙන් පවා මේ උතුම් වූ පින්බීම පිළිබඳව දෙස් විදේශ ඒ සියලුම සදහැවතුන් ඉතාමත් පැහැදීමෙන් සුපහන් සිතින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ ජාත්‍යන්තර වශයෙන් ඔබ වහන්සේ තුල තිබෙන සමබරතා සමගම ඔබ වහන්සේගේ අත්දැකීම් සමග මේ අත්දැකීම් සමුදායත් එක්කාසු කරනකොට අපේ හාමුදුරනේ දැන් නූතන වෛද්‍ය විද්‍යානුකූලවත් තහවුරු කරගෙන තියෙන බොහෝ තැන්වල අපේ කායික වශයෙන් වැළඳෙන ලෙඩ රෝග සුවපත් කරගන්නත් මානසික වශයෙන් තිබෙන මේ සුවපත් භාවය අපට උරුම කරගන්නටත් මේ දහමෙහි නැත්නම් මේ සතිමත් භවෙහි මේ ධර්මයේ පහස අපිට ලබන්නට උරුම කරගන්නට හැකියාව ලැබෙන බව තිබෙන බව ඒ පිළිබඳව ඔබ වහන්සේට දෙන අපිලිතුරක්. සම්පත් මහත්මයා ඇත්තටම මම මේ වගේ තැනක් හදන්න හිතුවේම ලෝකෙ ටිකක් ඇවිද්දාන් තමයි. එහෙමයි. ලෝකේ ඇවිදිනකොට පේනවා මිනිස්සු මේ ධර්මය මේ භාවනාව කොයිතරම් දුරට හොයනවද කියලා. එහෙමයි. ඒ අයට කායික සුවය මානසික සුවය ඕනේ. කාය විවේක චිත්ත විවේක කියලා දෙකක් ඇත්තටම විවේකයේ පිළිබඳව කතා කරනකොට තියෙනවා. එහෙමයි. ඒ තාක්ෂණයත් එක්ක හැප්පෙන ඒ වගේම ප්‍රශ්නත් එක්ක හිර වෙලා ඉන්න මිනිස්සුන්ට මනස නිදහස් කරගන්න තැනක් ඕනේ. ඒ තැන තමයි අපි මේ හදන්නේ. එතකොට මම දන්න චීන ජාතික කාන්තාවක් මැලේසියාවේ ඉන්නේ. එතුමිය රෝග අතුර වුණා හොඳටම. පස්සේ මගෙන් ඇහුවා හාමුදුරනේ බුදුදහමෙන් මොනවා හරි මේකට විසඳුමක් තියද කියලා මට හොඳටම අමාරුයි. මගේ ශරීරය හොඳටම දැන් වැටිලා තියෙන්නේ කියලා. මම ඊට පස්සේ උපදේශයක් දුන්නා මෛත්‍රී භාවනාව වඩන්න දිගටම කියලා. අඩුම ගානේ දවසකට පැය ගානේ මෛත්‍රී භාවනාව වඩන්න කියලා. මාස 3කට විතර පස්සේ එතුමිය මට කතා කරලා කිව්වා හාමුදුරනේ මට දැන් සනීපයි කියලා. මගේ ඒ රෝගී තත්ත්වය දුර වෙලා ගිහින් දැන් හොඳට මම වැඩ කටයුතු කරනවා. ඇඳටම වැටලා හිටිය කෙනෙක්. මේක මහත්මයා එංගලන්තේ විද්‍යාඥයෝ පර්යේෂණය කරලා ඔප්පු කරපු දෙයක්. පිළිකා රෝගීන් සිය ගණනක් පර්යේෂණයට යොදාගත්තා. එක පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර කරනවා, බෙහෙත් පෙති දෙනවා, ඉන්ජෙක්ෂන් දෙනවා. අනෙක් අයට ඒ පෙති දෙන අතරතුරේම මෛත්‍රී භාවනාව කියා දෙනවා. මෛත්‍රී භාවනාව වඩපු අයගේ දිනපතාම සාම්පල ඒ කියන්නේ තොරතුරු ගන්නවා. එයාලා දිනපතාම අනෙක් කණ්ඩායමට වඩා වේගයෙන් සුවපත් වෙනවා. එයාලා පර්යේෂණාත්මකව හොයාගත්තා. ඒ නිසා එයාලා නියම කළා ලෝකයටම මේ මෛත්‍රී භාවනාව කියන එක loving kindness meditation කියලා ඒ අය හඳුන්වලා දුන්නා. ඒ අපේ බෞද්ධ භාවනාවම තමයි. මේ භාවනාව වඩන්න ශරීරය තුල ස්නායු පද්ධතියේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේම සෛලවල ලොකු වෙනසක් ඇති වෙනවා. ලේ ගමන් කරන ලේ නහරවල තියෙන බාධා සියල්ල මගහැරෙනවා. සිත තුල ඇති මහා බලය ඒ විද්‍යුත් ශක්තිය අවදි වෙලා ක්‍රියාත්මක වෙලා මේ සියලුම අපිලිවෙලවල් අපි කියන්නේ ඩිසෝඩර්ස් කියලා මේ අපිලිවෙලවල් ඔක්කොම සුද්ධ කරලා මුළු ශරීරයම තරුණ ශරීරයක් බවට පත් කරන්න හැකියාව තියෙනවා. රෝග නිවාරණ ඖෂධයක් හැටියට අද ඒ අය මේ භාවනාව නිර්දේශ කරනවා. ඇත්තටම අපි තව ගොඩක් කල් ජීවත් වෙන්නේ නැහැ. සමහර විටක අවුරුදු 10යි 15යි 20යි මේ ඉන්න වැඩිහිටියෝ එයින් එහාට නැති වෙයි. අපි අනාගත ලෝකයට හදන්න ඕන තැන් අතීතයේ මිනිසුන් හැදුවා තැන්
ඒ තැන්වල අපි ඉදමින් අපේ දියුණුව ඇති කරගත්තා. වර්තමානයේ ඉන්න අපිත් ලෝකේ හදන්නට ඕනේ. සමාජයේ යහපත් කරගන්න අපේ කාලයත් අපේ ශ්‍රමයත් අපේ ධනයත් අපි කැප කරන්නට ඕනේ. මෙතන විවෘතයි හැම දිනාටම සතිමත් විවේක සෙනසුනට ඇවිදින් ඔබ ඔබේ හිත දියුණු කරන්න උපරිමයටම අන්තිම මැරෙන මොහොතේ එක තප්පරයකින් ඔබේ මුළු සංසාරයම වෙනස් වෙන්න පුළුවන්. ඒක අමතක කරන්න එපා. හිත වඩාගෙන හිටියොත් ඔබ නිදහස් වේ බේරේ. අන්තිම මේ යන මොහොතේ එක තප්පරයකදී ඔබට නරක සිතවිල්ලක් ආවොත් ඔබ නරක තැනකට යනවාමයි. ඒ නිසා හැම මොහොතකම උත්සාහවත් වෙන්න ඔබේ හිත දමනය කරගන්න ආධ්‍යාත්මිකව දියුණු වෙන්න සිතත් ප්‍රඥාවත් දියුණු කරන්න ඒ දියුණු කරන සිත ඒ දියුණු කරන ප්‍රඥාව ඔබට අහිමි වෙන්නේ නැහැ මරණයත් සමගම ඔබට ඊළඟ භව ගමනේදී ඒක උදව් වෙනවා ඒ මත ඉඳගෙන ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා ඊතා ඉක්මනට සසර දුකින් මිදලා නිවන් දකින්න ඔබට වාසනාව ලැබෙනවා ඒ උත්සාහය තුල එවැනි ප්‍රභාස්වර සිතක් උරුම කරගන්නට ඔබට නිතැතින්ම මේ උතුම් වූ දම් සභා මණ්ඩපයත් උපකාර වේවා හේතු වේවා වාසනාව වේවායි පතමින් අප සූදානම් ප්‍රධාන සම්බන්ධතා මැදිරියට සම්බන්ධතාවය යොමු කරන්නට ඊට මත්තෙන් මේ උතුම් ධර්ම සාකච්ඡාව දහමින් දැනුමින් සුපෝෂණය කරන්නට යෙදුණු අපේ ගෞරවනීය යතීන්ද්‍රයන්න් වහන්සේලාට ඒ වගේම අපේ ගිහි මහත්වරුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේහි සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී ගලපිට මඩ ඉඹුල්ගොඩ ආතාපි සතිමත් විවේක සෙනසුනේහි ගෞරවනීය නිර්මාතෘ අවසරයි පූජනීය ලෙනගල සිරි නිවාස ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අප සාදු සිතින් සිත පතමු මෙත් සිතින් ඒ වගේම ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු අවසරයි පූජනීය කුලියාපිටියේ ඥානසිරි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් මේ උතුම් ශාසනික මෙහෙවර තවත් සාර්ථකව සිදු කරන්නට නිදුක් නිරෝගී චිරජීවනයේ බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත සූවිසි ගුණ බලෙන් ලැබේවායි සාදු නාදනම් වමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ දහම් සභා මණ්ඩපය පෝෂණය කළේ ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ නිර්මාතෘ සභාපති ශ්‍රී ලංකා විහිංසාවාදී සංගමේ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය ආනන්ද මාහින්කන්ද මහත්මයා ඔබතුමාටත් බොහොම පින් උතුම් තෙරුවන් සරණ පතමින් අපි විශේෂයෙන්ම තවත් පුණ්‍යානුමෝදනාවක් සිදු කළ යුතුයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුමා විදිහට කටයුතු කළ විශ්‍රාමික සහකාර දිස්ත්‍රික් ලේකම් බණ්ඩාර ඇකිරියගල මහත්මයා ඔබතුමාටත් බොහොම ස්තුතියි බොහොම පින් නැවත දවසක හමු වෙමු පසුගිය වැඩසටහන තුලත් මේ ධර්ම සාකච්ඡාව තුළ මෙතුමා සම්බන්ධ වුණා මේට වසර 3කට පෙර අපිට බොහොම හොඳින් මතකයි. ඉතින් අපිට නුහුරු තැනක් නෙමෙයි නුපුරුදු තැනක් නෙවෙයි. අප නැවතත් මේ පින්බිමේ සිට ඔබ හමු වෙනවා උදෑසන 11ට උතුම් සම්බුද්ධ පූජාමය පෙරහර සමග අපට මැදිරියේ සිට සහාය වුණු දිනුක මාලිබොඩ සීසිරි කරුණාරත්න ඔබටත් බොහොම පින් සදහම් දහර නිෂ්පාදන සහාය චතුරංග කල්පගේ මම සම්පත් අනුරුද්ධ ඔබට උතුම් තෙරුවන් සරණයි. Thank you.